මේක අවුරුදු 9 ළමයිට කියලා තියෙන්නේ. හැබැයි කමක් නෑ මචං. මම හදනවා. ඒ ලෙගෝ සෙට් එක හදන ගමන් හදන්න ඉස්සෙල්ලා මම පොඩි ස්නැක් එකක් හදනවා. මට ටිකක් හැබැයි බඩගිනි මචං. ටිකක් බඩගිනිනේ. ඒ බඩගිනි නිසා මම හිතන්නේ මම රාමෙන් එකක් කනවා මචං. අනිවාර්යෙන්. මේක හැබැයි නිකං රාමෙන් එකක් නෙමෙයි. මේක පොඩ්ඩක් වෙනස් රාමෙන් එකක් මචං. මේ බලන්න මේකේ බ්‍රෑන්ඩ් එක අර නොංෂිම් එක උංගල දන්නවද කියලා දන්නේ. මෙහි නොංෂිම් කියන්නේ ටිකක් පොපියුලර් එකක්. ඒක බෝල් එකේ එන්නේ ගොඩක් වෙලාට. හැබැයි මේක නිකන් වෙනස් જાතිය ස්ටර් ෆ්‍රයි වර්ෂන් එක. මාරුනේ මචං. දැන් ඒකක් කාලා බලමුනේ. දැන් අපිට බෝල් එකක් ගන්න තියෙනවා යාළුවෝ. මේ හොඳ නියම බෝල් එකක් ගන්නවා. ඒක මෙතන දානවා. පොඩ්ඩක් රින්ස් එකක් දෙමුනේ. රින්ස් එකක් දීලා ඒක මෙතෙන්ට දාලා අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් කියවුම්නේ. මේක තමයි යාළුවෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් එක. ඒක කියලා තියෙන්නේ boil 500 milliliters of water 2 cups of water. noodles දාලා ලේසිනේ වැඩේ මචං. ඒක කියවන්නත් ඕනේ නෑ. යාළුවෝ මාත් එක්ක එන්න මේ අර secret ingredients ටිකක් ගන්න මාත් එක්ක එන්නකෝ. මේව තමයි මචං secret ingredients කියන්නේ. හොඳ. මේ ඉස්සෙල්ලා තියෙනවා ස්පෑම් තමයි මේ ලංකාවේ නෙමෙයි මේ ඇමරිකාවේ මේ ගොඩක් කට්ටිය ලේසියෙන් කෑමක් හදනකොට කොලෙජ් යන ළමයි ලේසියෙන් කෑම හදනකොට ස්පෑම් කියලා જાතිය දානවා. ලේසි කෑම එක ලේසි ඔක්කොම වැඩේ ඉවරයි නේ. අනිත් එක බිත්තරයක් දානවා. අනිවාර්යෙන් බිත්තරයක් දානවා. ඊට පස්සේ මේ බක්චෝයි කෑල්ලක් දානවා. නේ බක්චෝයි. මේ චයිනීස් බ්‍රොක්ලි නෑ චයිනීස් බ්‍රොක්ලි නෙමෙයි. බක්චෝයි කියලා කවුල් කරන්නේ. යාළුවෝ මම නිකං රාමෙන් එකක් නෙමේ හදන්නේ. මේ අපි සික්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් තියෙනවා. මේ තියෙන්නේ එක සික්‍රට් ඉන්ග්‍රීඩියන්ට් බක්චෝයි නේ. බක්චෝයි තියෙනවා. ඊට පස්සේ බිත්තරයක් තියෙනවා. බිත්තරයක්. කෙලින්ම කුකුලා බිත්තරයක්. ඊට පස්සේ ස්පෑම් තියෙනවා. මේක නිකන් බොරු මීට් જાතියක්. බොරු මීට් එකක්. බොරු මීට් නෙමෙයි මම හිතන්නේ මේක ඇත්තටම පෝක් තියෙන ඇතුලේ. මගේ මුස්ලිම් යාළුවන්ට සෝරි කියලා වැඩක් නෑ. ඉතින් ඒක කනවා මචං. දැන් යාළුවෝ මේ බොක් චෝයි ටික සෙපරේට් කරලා හොදනවා. හොදලා ඉවර වෙලා සමහර වෙලාවට මම කපනවා. සමහර වෙලාවට මෙහෙමම තියනවා. ඊට පස්සේ අර ස්පෑම් එකත් කපන්න ඕනේ. මේ බක්චෝයි නම් හැබැයි සුප් එකට જાතිය වලට දැම්මම පට්ට රහයි මචං. කියලා වැඩක් නෑ. අනිවාර්යෙන් රහයි. මම ඔක්කොම කනවා. මුළු බක්චෝයි එකක්ම දාගන්නවා. ඒක පස්සේ හොදනවා. දැන් මචං ස්පෑම් එක කපලා දාගන්නවා. ඒක එළියට ගන්න ඕනේ. ඒකින් ගොඩාක් ඕනේ නෑ. ගොඩාරියක් ඕනේ නෑ. ඒකින් මෙහෙම කෑලි දෙකක් දාගත්තම ඇති. මචං අපේ සික්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම ටික ලෑස්ති. අපිට තියෙනවා ස්පෑම් තියෙනවා. අපිට බක්චෝයි තියෙනවා. අපිට බිත්තරයක්ුත් තියෙනවා මචං. නූඩල්ස් පැකට් එක අමතක කරන්න බෑනේ. ඒකත් තියෙනවා. මේ යාළුවෝ අපි ඔක්කොම දැන් ලෑස්ති කරලා තියෙන උයන්න දැන් විතරයි උයන්න පටන් ගන්න විතරයි දැන් තියෙන්නේ නේ. අපිට දැන් බක්චෝයි තියෙනවා. මේ බක්චෝයි මේක චයිනීස් කට්ටිය කන જાතිය. ගොඩාක් චයිනීස් කට්ටිය කනවා. වියට්නාමීස් කට්ටිය චයිනීස් කට්ටිය විතරක් නෙමෙයි ඕනේ කට්ටිය කනවා. මේක හැබැයි බක්චෝයි සුප් වලට දානවා. ගොඩක් කට්ටිය සුප් වලට දානවා. අනිත් එක
ස්පෑම් තියෙනවා. ස්පෑම් කියන්නේ මෙහි යුද්ධයට යන කට්ටිය යුද්ධයට යන කට්ටිය කන ජාතියක් තමයි ස්පෑම් කියන්නේ. අනිත් එක බිත්තරයක් තියෙනවා. බිත්තරයක් කියන්නේ අර කුකුලොන්ගේ පුකින් එන දෙයක්. පුකින් එන සුදු පාට ලස්සනට බිත්තරයක්. ඒකකුත් කනවා. දැන් නම් යාළුවෝ යන්න නම් පටන් ගන්න පුළුවන් අපිට. ඉස්සෙල්ලාම මේ ස්ටෝව් එක පොඩ්ඩක් ඔන් කරන්න ඕනේ. ඔන් වුණා. ඒක දැන් ටිකක් රත් වෙගෙන යනකොට රත් වෙන්න දීලා අපි මේ ඔයිල් පොඩ්ඩක් දාමුනේ. සැසමි ඔයිල් එක තමයි ඉතින් අද තියෙන්නේ දාන්න. ඔයිල් ඩ්‍රින්ක් දැම්මා. ඒකට රත් වෙන්න දෙයිලා මම මේ ස්පෑම් කෑලි දෙක දානවා. ගාන්ට ඒක රත් වේගෙන යනවා. වතුර උගුරකුත් තියෙනවා ඒක ඇතුළට. නියමනේ මැජම් වැඩේ. ඊට පස්සේ දැන් ස්පෑම් එක හොම රත් වේගෙන යනකොට නේ ඔයිල් දැම්මනේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔහොම රත් වේගෙන යනකොට හොඳට ක්‍රිස්පි වුණාම අපි ෆ්ලිප් එකක් කරනවානේ. ෆ්ලිප් එකක් කරනවා ඊට පස්සේ ෆ්ලිප් එක කරාට පස්සේ බ්‍රොක්ලි එක දානවා. නෑ බ්‍රොක්ලි එක දාන්නේ නෑ තාම. බ්‍රොක්ලි එක දාන්නේ මචං පස්සේ බ්‍රොක්ලි එක දාන්න. දැන් අපි නූඩල් එක ලෑස්ති කරමුකෝ. කතුර ගමු. මේ තියෙන්නේ කතුරෙන් මේක ඇරියා. හිමීට අර ස්පෑම් එකක් බලන්න ඕනේ. මම ගොඩක් වෙලාට අර බඩු පුච්චන මිනිස්සේ. ඊළඟට දැන් නූල්ස් එකත් හරි. හැන්දක් ගන්න ඕනේ මචං. හැන්දක් ගන්න ඕනේ. ඉන්න පෙන්නන්න මම නූල්ස් එකත් දැන් ඇරියා. නූල්ස් එකත් ඇරියා. ඒකේ පැකට් දෙකක් ආවා. නූල්ස් එක ඇතුලේ. මේක නිකන් චිලි සෝස් එකක් වගේ. අනිත් එක පවුඩර් එකක්. දැන් නම් මචං අර ස්පෑම් එක නම් කාගෙන යනවා. මම හැන්දක් හොයන හොගාලා හැන්දක් හොයපු ගමන් මට ඒකට ෆ්ලිප් එකක් කරන්න හිතෙනවා. හැන්දක් පටසිරි මචං මූණට වැදෙනානේ මචං. මීඩියම් එකට දාන්න ඕනේ. තාම ස්පෑම් එක හරියට මූණට වැදෙනවා මචං. තාම මචං ස්පෑම් කෑල්ල ආවා දැන් ආවා ලිස්සිලා ආවා. රිලීස් උන්නේ මූණ පිච්චෙනවා මචං. අන්න හරි. ෆ්ලිප් එක දැම්මා. ෆ්ලිප් එක ගාන්ට ස්පෑම් කෑල්ලත් ගාන්ට ආවා. දැන් ඊළඟට අනිත් කෑල්ලත් ෆ්ලිප් කරගත්තා. දැන් බලන්න මේක මචං. මේ බලන්න මේක. මම ෆ්ලිප් දෙකක් දැම්මා ස්පෑම් කෑලි දෙකට. අප්පා ඔයිල් ස්කාගෙන යන්නේ. උඹලට ඇහෙනවනේ. මට බය වෙනවා මචං මෙච්චර ලඟ වෙලා. හැබැයි උංගලා නිසා මම පෙන්නන උංගලට. නියනේ වැඩේ. නියමට එනවා මචං නියමට එනවා. වෙන වැඩක් නම් කියලා වැඩක් නැහැ. මේ බාන් යාළුවෝ දැන් මේක ගාන්ට උයගෙන එනවා. මේක උයගෙන ආවම මම මේක මීඩියම් එකකින් උයන්නේ දැන්. මේක උයගෙන ආවම බක්චෝ ඒකත් එක්ක දානවා. ටත් මචං කෙල වැක්කිරෙනවා මචං. කියලා වැඩක් නැහැ. මචං කාලේ නාස්ති කළ වැඩක් නැහැනේ. මම තාත්ති දෙකක් ගත්තා. එතකොට අපි දෙකම උයන්න පුළුවන් එකපාරට. කිසිම බයක් නැහැ. දැන් ඒක අතරත් කරා. දැන් මම කෝප්ප දෙකක් ගන්න තියෙනවා. කෝප්ප දෙකක් 1 cup. කෝප්ප දෙකක් වතුර දාන්න ඕනේ කියලා. මම වතුර පොඩ්ඩක් වැට්ටුවා. ඉතින් මම පොඩ්ඩක් වැඩිපුර දානවා. කෝප්ප දෙකක් වතුර දැම්මා. දැන් නූඩල් එක දානවා. ඉන්න උංගලට පෙන්නන්න නූඩල් එක. ඒක නිකන් රවුමක්. රවුම් ඩිස් එකක්. බල්ලත් මේ බල්ලත් ඉන්නවා මෙතන. බල්ලත් ආව නූඩල් බලන්න ඉන්න. කො මේක? නූඩල් එක තාම පෙන්නන්නේ. මේ බම්බච්චන් බල්ලත් ඇවිල්ලා නූඩල් බලන්න. නූඩල් කන්න හදනවා බලන්න මම බල්ලත් ඇවිල්ලා. දැන් මේ වතුර එක රත් කරන ගමන් අපි නූඩල් එක දාමු නේද වතුර එකට. ඔන්න හරි නූඩල් එක දැම්මා. නූඩල් එකේ බෑග් එකේ ඉතුරු ටික දානවා.
මම නාස්ති කරන්නෙත් නෑනේ මචං මේ පල්ලෙහාත් වැට්ටුවේ කෑල්ලත් කොහොම හරි ඇඟිල්ල දාලා ඒක අරගෙන ගොඩක් වෙලාට ඒක දාගෙන කනවා අද නම් ඒක කරන්නේ නෑ ඒක කන්නේ ඒක දානෝ ආපහු අරක ඇතුළට අද කරන්න හැබැයිම දැන් මට මේක දිගට යනවා නේ නියමට එනවා ඒක නියමට එන ගමන් මේකේ ගින්දර පොඩ්ඩක් තව රත් කරනවා වැඩි කරනවා හායි එකට ඊට පස්සේ මේක යනවා දැන් බක්චෝයි එක කපා ගන්න විතරයි තියෙන්නේ ඉන්න උංගලව සෙටප් කරන්න මුළු බක්චෝයි එකම දාගත්තා ඒක දැන් රත් කරගන්නවා ඒකත් නියමට එයි කාරරි ඕනේ මට මේ සාස් පාන අල්ලගන්න දෙකම නියමට එනවා හෝ වතුර එනවා නියමට මේ බලන්න බොයිල් එකට ඇවිල්ලා දැන් මේකත් නියමට එනවා මේ බක්චෝයි එකයි ස්පෑම් එකයි නියමට එනවා මේ පැකට් එක කපලා නූඩල්ස් එකට දාගන්න ඕනේ ඇතුළට පැකට් එක කපලා ගත්තා දැන් ඒක ඇරලා ඒක නූඩල්ස් එකට බැස්සුවා කෙලින්ම උඩින් බැස්සුවා වෙන තැනක් නෑනේ දාන්න දැන් මේ චිලි පේස් එක ගන්නවා ඒකත් කෙලින්ම උඩින් බස්සනවා වෙන තැනක් නෑනේ මටන් දාන්න මුළු එකම දානවා ආව් අත පිච්චෙනවා ආව් මචං නූඩල්ස් හදනකොට ඒක තමයි හොඳම නැති පැත්ත අත පිච්චෙනකොට දැන් මේකත් පිච්චේගෙන යනවා හැබැයි ඒක පිච්චෙන්න දෙන්නේ නැහැ මගේ ස්පෑම් කෑලි පොඩ්ඩක් නම් පිච්චුණා හැබැයි මෙහෙම කලවම් කර ගිහිල්ලා පිච්චෙන්න දෙන්නේ නැහැ හැබැයි පිච්චෙන්න දෙන්නේ නැහැ මචං කරගම් කරන් පිච්චෙන්නේ අනිත් එක මේක බෝල් එකක් ඇතුළට දැම්මම පිච්චෙන්නේ නැහැ කොහොමද බෝල් එකක් කන්න බෝල් එකක් මේ තියෙන බෝල් එක ගත්තා මේ තියෙන බෝල් එකක් කට්ටිය දැන් ඒක බෝල් එකකින් බක්චෝයි එකට දානවා දැන් හැබැයි මම ආසයි මගේ බිත්තර එක පොඩ්ඩක් ක්‍රිස්පි එකට ඒක නිසා මම මේකෙන්ම උයනෝ බිත්තරයක් සෙසමි ඔයිල් වලින් උයන්නේ බිත්තරය අද ෆ්‍රයිඩ් එකක් මචං උයන්නේ මේ බලන්න මචං දැන් නූඩල්ස් එකක් යනවා බිත්තර එකක් යනවා දැන් අපි තව පොඩ්ඩෙන් කන්න ලෑස්ති මචං මේ බලන්න ටිකක් ගොඩක් කිට්ටු වෙන්න බෑ මාව පිච්චෙනෝ නිසා හැබැයි බිත්තරේ යනවා ඉන්න උංගලට පෙන්නන්න ඉන්න මේ බලන් කට්ටිය බිත්තරේ යනවා නූඩල්ස් එකක් යනවා බක්චෝයි එකත් ඉවරයි දැන් යාළුවෝ බිත්තරේ ගින්දර පොඩ්ඩක් අඩු කරගත්තා බිත්තරේ ගින්දර පොඩ්ඩක් අඩු කරා තව පොඩ්ඩෙන් බිත්තරෙත් ඉවරයි මේ උංගලාගේ අම්මලා තාත්තලා කියනවා ඇති බිත්තර ඔයිල් හොඳ නෑ කියලා මචං බිත්තර එකකට ඔයිල් දාලා කාලා බලලා කියන්නකෝ මට කොහමද කියලා බිත්තරයක් සෝස් පාන් එකට දාලා ඔයිල් බින්දුවක් දාලා කාලා බලලා කියන්න මට කොහමද කියලා මචං මේ ඒක කාලා බලලා කියන්න මට කොහමද කියලා දැන් මචං මේ නූඩල්ස් එකත් ගාන්ට කලවම් කරගෙන එනවා ගාන්ට එනවා කෝප්ප වතුර කෝප්ප දෙකයි දැම්මේ වතුර කෝප්ප දෙකයි ඕනි උනේ ඒක තමයි මම කැමති බොරු කියන මිනිස්සුන්ට මට වැඩක් නෑ ඒක ඇත්ත කියන පැකේජ් එකක් දැන් මචං බිත්තරෙත් ඉවරයි බිත්තරේ ඔෆ් කරා ආව් අප්පා තව පොඩ්ඩෙන් අත පිච්චිලා යනවා මචං මේකක් දාගමුනේ දැන් නූඩල් එකත් ඉවරයි මචං ඕ කෙල්ල වැක්කිරෙනෝ උංගලට පේන්නුවෙන් දැක්කේ නෑ ඒක වැටෙන විදිය උංගල දැක්කනම් වැටෙන විදිය උංගලටත් කෙල්ල වැක්කිරේ දැන් මචං
මේ බිත්තර එක දුංගාල දාගත්ත උඩින්. දැන් මේ බිත්තරෙත් ඉතුරු කෑලි ටිකයි ඒ සැසමි ඔයිල් වලින් ඉව්වේ මචං. ඉතින් සැසමි ඔයිල් හරි ගුණයි. අවුලක් නැහැ. ඉතින් ඒක දාගන්න කෙලින්ම බිත්තර උඩට. දැන් උංගලට ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් පෙන්නනවා. ඉන්න බ්‍රොක්ලි කෑලි ටික උඩට අරගෙන පෙන්නන්න උංගලට. අප්පා මට නම් කෙලව ඇක්කෙරෙනවා. මේ බලන්න යාළුවෝ. ඔක්කොම ඉවරයි. ලෑස්ති රෙඩි කන්න. මේ බිත්තර තියෙනවා. නූඩල්ස් එකත් ලෑස්ති. බක්චෝයිත් තියෙනවා. මේ බං කට්ටිය කෑම සුවඳට බල්ලෝ දෙන්නත් ඇවිල්ලා. එංගොලටත් කෑම ටිකක් ඕනිලු. You guys want food? You guys want food? හොප්පා. මාවි බක්ව හැපුව විදිහ දැක්කද? දැන් යාළුවෝ මේ අපි මේ කාලා ටෙස්ට් එකක් කරමුනේ. බාහූෆ් රස්නේ මචං. රස්නේ කියලා වැඩක් නෑ. ඔක්කොම ටික දාගන්නවා. ස්පෑම් කෑල්ලක් තියෙනවා. නූඩල්ස් කෑල්ලක් තියෙනවා. බක්චෝයි කෑල්ලකුත් තියෙනවා. නූඩල් හැබැයි මම කමක් නෑ මචං 100ට 200ක් ලංකාවේ වෙන්න පුළුවන්. හැබැයි නූඩල්ස් එකක් නම් අතින් කන්න බෑ. හැබැයි නූඩල්ස් එකක් නම් අතින් කන්න බෑ මචං. අනිවාර්යෙන්. මට කමක් නෑ 100ට 200ක් ලංකාවේ වෙන්න පුළුවන්. නූඩල්ස් එකක් අතින් කන්න බෑ. හරි මචං. මේ කෑල්ල හරි. මේක රෙඩි දැන්. කාලා බලමු. ඒක නියමයි මචං. තව එකක් කමු. බලමු. මම දන්නේ උංගලා අර ෂින් රාමෙන් එක කාලා තියනවද කියලා බිෆෝ. හැබැයි ඒක පට්ට රසයි මචං. පට්ට රසයි. ඒක අර මෂ්රූම් ජාතිය. මෂ්රූම් හොතු ජාතිය. හොතුනේ මට මතකයි. මේක නම් කන්න පුළුවන් මචන් රහයි. අනිවාර්යෙන් රහයි. මේක නම් කන්න පුළුවන් මචං. මේක නියමයි. පට්ට රහයි. පට්ට රසයි. ඇත්තටම. තව කෑල්ලක් කමු. බිත්තරයි, ස්පෑමුයි, නූඩල්. ඒක නියමයි මචං. ගාන්ට ස්පයිස් එක ලෙවල් එක ගාන්ට තියෙනවා. අනිත් එක ස්පයිස් ලෙවල් එක ගාන්ට තියෙනවා. ෆ්ලේවර් ප්‍රොෆයිල් එකත් ගාන්ට තියෙනවා. කියලා වැඩක් නෑ. රසයි. අනිත් එක බක්චෝයි එකයි බිත්තර දැම්මම ඉවරයි. වෙන කෑමක් ඕනේ නෑ. ඉතින් යාළුවෝ දැන් කෑම හැදුවා, කෑම කෑවා, කෑම පට්ට රහයි කියලා වැඩක් නෑ. උංගලටත් පුළුවන් කමක් තියෙනවා නම් ගිහිල්ලා try එකක් දෙන්න. ඒ රාමෙන් නූඩල් පැකට් එකට කියන්න මට කොහොමද කියලා. මම නම් කැමති මචං. ගාන්ට ස්පයිස් ලෙවල් එක තියෙනවා. ටේස්ට් එකයි ෆ්ලේවර් එක රහයි. කියලා වැඩක් නෑ. ගිහිල්ලා try එකක් දෙන්න. ඒක මේ උංගල බිත්තරයකුයි මේ බිත්තරයකුයි බක්චෝයුයි ස්පෑම්ුයි මොකක් හරි චිකන් කෑල්ලකුයි හරි මොකක් හරි නිකන් ටච් එකක් ස්පෙෂල් ටච් එකක් දැම්මේ නැත්නම් උංගලගේ නූඩල් පැකට් එකට try එකක් දීලා බලන්න මචං. අනිවාර්යෙන් try එකක් දීලා බලන්න. ස්ටීම් එක එනවා මචං. මම දන්නේ උංගලට පේන්න පුළුවන්ද කියලා.
මේකේ ස්ටීම් එක එනවා පට්ට රස්නේ හැබැයි රහයි දැන් යාළුවෝ ඔක්කොම කාලා ඉවරයි පට්ට රසයි දැන් කට පොඩ්ඩක් හොදලා කට පොඩ්ඩක් හොදලා මේ අපි යන් මේ මට පොඩි මේ අයිස්ක්‍රීම් එකක් කන්නේ මේ බලන්න මේක මේ අයිස්ක්‍රීම් එක යාළුවෝ Haagen-Dazs coffee almond toffee crunch පට්ට රසයි ඒක නම් පට්ට රසයි මචං කියලා වැඩක් නැහැ පට්ට රසයි ඉන්න මම උංගලාව පෙන්නන්න මේ කාරිනෝ ඔක්කොම අප්පා zoom වෙන්න මොකටද මට මම උංගලට පෙන්නන්නම් ඒ කාරිනෝ කනවා ඔක්කොම පෙන්වන්න අනිවාර්යෙන් මේ බලන්න අර නූඩල්ස් එක නම් ටිකක් සරයි ගාන්ට සරයි ටිකක් සරයි ඒ කියන්නේ වැඩිපුර සර නෑ ගාන්ට සරයි දැන් වැඩිදී පැත්තනේ මට මම මේ රැපර් එක ඇරියේ ගොඩක් වෙලාට අර කෝට කෑල්ලි පැත්තේ ඇරියා නම් කෙලින්ම නිකන් ලිස්සෙලා ගන්න පුළුවන් අවුලක් නෑනේ ඉතින් මම නිකන් මුළු රැපර් එකම අරින්න උනා ඒක ඇතුලේ මුකුත් කෑලි එක්ස්ට්‍රා කෑලි නෑ එක්ස්ට්‍රා මුකුත් නෑ මට ඉතින් මේක කාලා බලමුනේ පට්ට රසයි මචං කීර වැඩක් නෑ පට්ට රසයි ඕ හරක් වැට්ටුවා මචං මේ මගේ අනුත් පැල තුන මේ පැල්ලේ උඩ තිබ්බේ හැබැයි ඒක පල්ලහැට ගේන්න උනා මවුයි ඒක බිම තිබ්බේ මවුයි ඒක දාගෙන කනෝ ඒක රෝස මලක් බචං මවුයි දාගෙන ඒක කනෝ ඊට පස්සේ මෙතනත් පැලයක් තියෙනවා වෙන පැලයක් මම දන්නේ නැහැ මොන කේල්මලක්ද ඒක කියලා ඒකත් එතන තියෙනවා වැවෙනවා අනිත් එක මේක මචං මම හිතුව මේක මැරෙන්න යන පැලයක් කියලා මේ බලන්න මචං මේක අනුතෙන් ආවේ ඊයේ ආවේ මේක ඊයේ අනුතෙන් ආවේ මේක මේ බලන්නකෝ මාරුනේ නියවයිනේ මචං මගේ පැල ටික නියවයිනේ ඔය කෝ පැල ටික පෙන්නන්න ඕ මචං ඔය තියෙන්නේ මගේ පැල ටික නියවයිනේ ඉතින් කට්ටිය මම මේක කන ගමන් උංගලටත් ඉතින් මම දන්නවා ලංකාවේ අද පෝය දවස කියලා ඉතින් උංගලට සුපර් පෝය දවසක් වේවා මේ අනිත් එක ඔක්කොමලාට හොඳ දවසක් වේවා නේ ආයි හම්බුවෙමු